අනිත් අයව පාලනය කරන්න උත්සාහ කරන ඔයාටමයි මම මේ කතා කරන්නේ. ඔයා වැඩිපුර කැමති අනිත් අය ඔයාගේ යටතේ ඉන්නව දකින්නද? ඒ කියන්නේ ඔයා කියන දේ අහන්න ඕන. ගෙදර අම්මෙක් තාත්තෙක් නම් දරුවෝ හරි හෝ වැරදි වේවා ඔයා කියන දේ අහන්නම ඕන. ලේලියෙක් නම් නැන්දම්මට ඕන විදිහට ඉන්නම ඕන. නැන්දම්ම නම් ලේලි කියන දේ අහන්නම ඕන. එහෙම නැත්නම් මෙහෙම හිතන්න. සාමියයි බිරිඳයි කියලා හිතන්නකෝ. බිරිඳ ස්වාමියාට යටත් වෙන්නම ඕන. එහෙමත් නැත්නම් ස්වාමියා බිරිඳට යටත් වෙන්නම ඕන. ඉතින් මෙන්න මේ විදිහට තව කෙනෙක් පාලනය කරන්න ඔයා හරි කැමති කෙනෙක්ද? ඔයා කියන දේ ඇහුවේ නැති වුණොත් පුදුම තරම් කේන්තියක් යන කෙනෙක්ද ඔයා? ටිකක් හිතන්න, මේ ජීවත් වෙන පුංචි කාලේ අපිට අපිවත් පාලනය කරගන්න බැරි කොට ඇයි අපි අනිත් අයව පාලනය කරන්න ගිහිල්ලා නිකන් අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්නේ? හිතන්න, ඔයාට එක අවුරුද්දක් ඔයාව පාලනය කරගන්න පුළුවන්ද කිසිම අසනීපයක් හැදෙන්නේ නැතුව? ඇත්තටම බෑනේ. අඩුම තරමේ හෙම්බිරිස්සාවක් හරි හැදෙනවා. මොකද ඔයාට එහෙම පාලනය කරගන්න බෑ ඔයාව. මේ ලෝකේ හැටි. ඒ වගේමයි මේ ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම් බැලුවොත් කවුරු හරි එක පුද්ගලයෙක්වත් ඉන්නවද තමන්ගේ ඔළුවේ තියෙන කොණ්ඩේ ටික සුදු වෙන්නේ නැතුව පාලනය කරගතපු කෙනෙක්? ඇඟේ හැම රැලි වැටෙන්නේ නැතුව පාලනය කරගතපු කෙනෙක්? කටේ තියෙන දත් ටික වැටෙන්නේ නැතුව, දිරන්නේ නැතුව පාලනය කරගතපු කෙනෙක් නැහැනේ. සමහර අය නම් කියයි දැන් ඔය එක තියෙන බෙහෙත් නිසා, කිමිකල් වර්ග නිසා කොණ්ඩේ කළු කරන්න පුළුවන්. ඒ දත් ආයිමත් හිටවන්න පුළුවන්, ඔය වගේ දේවල්. හැබැයි මම මේ කතා කරන්නේ කෘත්‍රිමව හොයාගත්තු දේවල් ගැන නෙවෙයි. Taman තනියම තමන්ව පාලනය කරගෙන තියෙන දේවල්. සෑහෙන දුකක් හිතෙන වෙලාවට අඬන්න නැතුව පාලනය කරගෙන ඉන්න පුළුවන්ද? හිතට කේන්තිය ආපු වෙලාවට කෑ නොගහ කේන්තිය පිට නොකර ඉන්න තරම්ම පාලනය කරගන්න පුළුවන්ද? හැබැයි අන්න ඒ දෙක නම් කවුරු හරි ඇති චුට්ටක් හරි කරන කෙනෙක්. මොකද ගොඩක් ජීවිතය ගැන තේරුම් ගතිපු අය කේන්තිය පාලනය කරගන්නවා, දුක පාලනය කරගන්නවා. ඒ ඇරුණහම එතනින් එහා අපිට අපිවත් අයිති නැතිකොට, අපිට අපිවත් පාලනය කරගන්න බැරිකොට ඇයි අපි අනිත් අයව පාලනය කරන්න යන්නේ? ඔයාලා දන්නවද කෙනෙක්ට දෙයක් කියද්දී, දරුවෙක්ට දෙයක් කියලා දෙද්දී ඒ දේ හොඳයිද නරකයිද කියන දේ පැහැදිලිව කියලා දෙන්න ඕන. පුතේ මේක කරන්න එපා. මේක කරොත් මේක තමයි වෙන්නේ කියලා ඒ පැහැදිලිව කියන දේ ඇරෙන්න. එතනින් එහා දිගින් දිගට මේ දේ ගැන කියව ගහන්න බනින්න ගියහම ඒ දරුවට උනත් ඒ ජීවිතේ පවා එපා වෙනවා. මොන වදයක්ද මේ කියලා. අනිත් අයටත් එහෙමම තමයි. ඔයා ආයතනයක වැඩ කරන කෙනෙක් නම් නිතරම කේන්තියෙන් නම් ආයතනයට එන්නේ. උදේ පාන්දර තමන්ගේ ආයතනයට එනකොට ඒකින්න සේවකයන්ට සුබ උදෑසනක් good morning කියන වචනේවත් hina වෙලා කියන්න බැරි කෙනෙක් නම් ඔයා එතන මොන තනතුරු දරුවත් ඇති වැඩක් වෙන්නේ නැහැ. මොකද ආයතනයක ප්‍රධානියෙක් කියන්නෙම අනිත් අයව පාලනය කරන්න ඉන්න පොලිස් නිලධාරියෙක් වගේ කෙනෙක් නෙවෙයි. එයාලගේ සහයෝගය නැති වුණොත් ඔය ප්‍රධානියටත් ඔය පුටුව දාලා යන්න වෙනවා. ඒක නිසා අපි හැම තැනකදීම, හැම වෙලාවකදීම අනිත් අය පාලනය කරන්න බලන්නේ නැතුව, ගෙදරකදී වුණත් එහෙමයි. පාලනය කියන වචනේ අයින් කරලා සහයෝගය කියන වචනේ මූලික කරගෙන හැමෝම එකතු වෙලා ගමනක් ගියොත් ඒ ගමන අනිවාර්යෙන්ම සාර්ථක වෙනවාමයි. මොකද තමන්ට තමනුත් පාලනයක් නැතිකොට අනිත් අය පාලනය කරන්න කොහොමත් බෑ.
හැබැයි සහයෝගයෙන් උනන්දුවෙන් වැඩ කරොත් අනිත් අයවත් ඇදගෙන මේ ගමන ගියොත් හැමෝම දවසකදී ලොකුම ලොකු ජයග්‍රහණයක් ලබනවා.